සුබම සුබ දිනයක් වේවා. සුපුරුදු ලිංගතුකමින් බොහොම ආදරයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද දිනේ මගේ channel එක හරහා ගේන්න බලාපොරොත්තු වෙන්නේ 2025 වර්ෂය වෙනුවෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඔවුන්ගේ දරුවන්ට ලබා දුන්න ප්‍රශ්න පත්‍රයේ දෙවන පත්‍රයේ පිළිතුරු විවරණය. මීට දින කිහිපයකට කලින් පළමු පත්‍රයේ පිළිතුරු විවරණය මගේ channel එකට එකතු කරා. එහෙමනම් අපි බලමු දෙවන ප්‍රශ්න පත්‍රයට කොහොමද පියවරෙන් පියවර පිළිතුරු ලියන්නේ කියලා. ඊට කලින් චූටි ආදරණීය ඉල්ලීම ඔබ තාමත් මගේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරන්න press කරලා notification all දාලා තියාගන්න ගණිතය සම්බන්ධ වීඩියෝවක් හෝ අධ්‍යාපනය සම්බන්ධ වැදගත් ප්‍රවෘත්තියක් මගේ channel එක හරහා හැකි ඉක්මනින් ගේන්න තමයි මගේ මේ උත්සාහය. එහෙමනම් අපි යමු වීඩියෝවට. පළවෙනි ප්‍රශ්නය විදිහට ලැබිලා තියෙන්නේ මොකද්ද? දුලාජ් රුපියල් 96000ක ණය මුදලක් ඒනම් මූල්‍ය ආයතනයකින් 15%ක වාර්ෂික සුළු පොලියට වසර 2කින් ගෙවා නිම කිරීමට ලබා ගනී. නිර්වාන්ද එම ණය මුදල B නම් මූල්‍ය ආයතනයකින් හීනවන ශේෂ ක්‍රමයට සමාන වාරික වලින් වසර 2ක් අවසානයේ ගෙවා නිම කිරීමට ලබා ගැනීමේදී දුලාජ් ගෙවූ පොලියට වඩා රුපියල් 4800ක් අඩුවෙන් ගෙවීමට හැකි විය. B සමාගම අය කරන ලද වාර්ෂික පොලිය අනුපාතය. දැන් ඔබට පේනවා ඇති සුළු පොලිය සහ හීනවන ශේෂ ක්‍රමය සම්බන්ධ කරලා තමා මේ ගැටලුව හදලා තියෙන්නේ. ඉතින් ඊටම හොඳ ගැටලුවක්. දරුවෝ හරි අවබෝධයෙන් නැතුව මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න ගියොත් ටිකක් අමාරුවේ වැටෙන ප්‍රශ්නයක්. එහෙමනම් අපි බලමු මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නේ කොහොමද? මුලින්ම අපිට සිද්ධ වෙනවා මෙන්න මේකේ A සහ B කියලා කොටස් දෙකක් තියෙනවා. A සමාගම සුළු පොලියනේ. එහෙනම් අපි මුලින්ම හොයන්න ඕන දුලාජ් මං වගන්ති ලියන්නේ පුතේ වෙලා යන නිසා දුලාජ්ට ගෙවන්න වෙච්ච පොලිය. දුලාජ් ගෙවූ පොලිය. ඒක අපි මුලින්ම හොයමු. ඉතින් එහෙමනම් දුලාජ් ණයට අරන් තියෙන්නේ රුපියල් 9600ක්. හැබැයි ඔහු ඒ ආයතනයෙන් පොලියට ගන්න 15%ක වාර්ෂික සුළු පොලියට. එහෙමනම් අවුරුද්දකට පොලිය කීයද කියලා බලන්න 15%න් ගුණ කරා. ඒ කරලා අවුරුදු 2ක් තමා මෙයා පොලිය ගෙවන්න ගත්ත කාලය. ඒ නිසා එයා 2කින් ගුණ කරා. ඉතින් මෙන්න මේ කොටස සුළු කරපුවාම මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා. 30යි 30 960න් ගුණ වුණාම අපිට උත්තරේ හම්බ වෙනවා රුපියල් 28800ක් කියලා. ඔන්න පළවෙනි ගැටලුවට අපි උත්තර හොයාගත්තා. දැන් ඊළඟට මොකද්ද කියන්නේ? නිර්වාන්ද එම ණය මුදලම B නම් ආයතනයෙන් හීනවන ශේෂ ක්‍රමයට වසර 2කින් ගෙවානිම කිරීමට ගත්තා. හැබැයි දුලාජ් ගෙවූ පොලියට වඩා 4800ක් අඩුවෙන් තමා ගෙවන්න මේ නිර්වාන්ට පුළුවන් වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම හොයමු නිර්වාන් ගෙවූ පොලිය. නිර්වාන් ගෙවූ පොලිය. ඉතින් එහෙමනම් මට පුළුවන් හැකියාවක් තියෙනවා දුලාජ් 28800ක මුදලක් ගෙව්වා. ඒකෙන් අපට අඩු කරන්න වෙනවා 4800ක්. ඒ විදිහට පිළිතුර ලැබෙනවා රුපියල් කීයක් කියලාද? 4800ෙන් අපිට මෙන්න මේ මුදල අඩු කරන්න වෙනවා. එහෙනම් එනවා 24000ක් කියලා. දැන් ඔන්න මේ වෙද්දී හීනවන ශේෂ ක්‍රමයෙන් මෙයා නිර්වාන් ගෙවලා තියෙනවා 24000ක්. දැන් අපි අහන්නේ B සමාගම අය කරන ලද වාර්ෂික පොලිය අනුපාතය. දැන් එහෙමනම් අපිට මේ ගැටලුව දැන් පොලි මොකද්ද හීනවන ශේෂ ක්‍රමයේ යටතේ වෙන ගැටලුවක් වෙනවා. එහෙමනම් මම මෙන්න මේ කොටස් හරි මේ හරි ඉඳ තියාගන්න හදාගන්න. එහෙමනම් දැන් අපි මේ ගැටලුව හීනවන ශේෂ ක්‍රමයේ යටතේ හදාගෙන ඉස්සරහට යමු. මුලින්ම මට හොයන්න වෙනවා වාරිකයකදී ගෙවන ණය කොටස. වාරිකයකදී ගෙවන ණය මුදල. මොකද කරන්න වෙන්නේ? රුපියල් 96000 බෙදන්න වෙනවා කීයෙන්ද? මාස 24ක් නේ. 24න් බෙදන්න වෙනවා. ඒ විතර හම්බ වෙනවා රුපියල් 4000ක්. මං ඉතින් අර පොතේ ලියනවා වගේ මේ අනුපිළිවෙලින් ලියන්නේ මොකද බෝඩ් එකේ ඉඩ පරිස්සම් කරගන්න ඕන හින්දා. ඊළඟට ඔබ දන්නවා දැන් මේ මාසෙකට ගෙවන ණය කොටස රුපියල් 4000යි තමයි. හැබැයි අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි බලන්න ඕන දැන් මෙයා කොහොම නමුත් පොලිය ගෙවලා තියෙනවා 24000. මේ 24000 ගෙවන්නේ හීනවන ශේෂ ක්‍රමයේදී මාස ඒකක වලින්.
එහෙනම් මට හොයන්න වෙනවා මාස ඒකක ගණන. ඉතින් අපි ඒකට මොකද කරන්න ඕන? වාරික 24යි. ඔබ දන්නවා ත්‍රිකෝණ සංඛ්‍යාවකින් මේක හදන්න පුළුවන්. 24 ගුණ කරනවා 25න්. ඒකලා බෙදනවා දෙකෙන්. එහෙනම් මෙයාට මෙයා සරල වෙනවා 12යි 12 වරක් 25 මාස ඒකක 300ක් එනවා. එහෙමනම් ඊළඟට බලන්න වෙනවා මාස ඒකකයකට පොලිය කොච්චරද කියලා. මාස ඒකකයකට පොලිය අපි මුළු පොලිය ගෙවලා තියෙනවා නිර්වාණ කීයක්ද? රුපියල් 24000. එහෙමනම් මේ 24000 පුතේ බෙදන්න වෙනවා මාස ඒකක 300ෙන්. අන්න පිළිතුර එතකොට එනවා කීයක්ද? පිළිතුර එනවා 24300 බෙදුවා මෙයාට මෙයා කැපෙනවා. රුපියල් කීයක් දෙන්නේ 8යි 80යි. රුපියල් 80ක් එනවා. මම හිතන්නේ දැන් මේ කොටස හරි. එහෙමනම් මම බෝඩ් එක ටිකක් පිරිසිදු කරගන්නම් මට ඉඩ ඕන නිසා. මේ කොටස අපි අයින් කරමු නේද? හරි. ඊළඟට අපිට සිද්ධ වෙනවා එහෙනම් B සමාගමේ ආය කරන ලද වාර්ෂික පොලී අනුපාතය. කෙලින්ම මම ලියන්නම්. B හි වාර්ෂික පොලී අනුපාතය. බොහොම ලේසි. අපි මාසිකදී ගෙව්වේ ණය මුදලින් රුපියල් 4000යි. 4000ට 80ක පොලියක් ගෙවලා තියෙනවා. එහෙමනම් මාසික පොලී ප්‍රතිශතය හොයන්න 100ට 100ෙන් ගුණ කරනවා. හැබැයි අපි අහන්නේ වාර්ෂිකව නිසා මේ මාසෙකට නම් අවුරුද්දට මාස 12ක් නිසා 12න් ගුණ කරන්න ඕනේ. මේ බිංදු දෙකට මේ බිංදු දෙක සරල වෙනවා 40 ඒවා 1යි 40 ඒවා 2යි. එහෙනම් 12 දෙකෙන් ගුණ වුණාම 124ක් කියලා තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර ලැබෙන්න ඕනේ. මම හිතන්නේ ඔබට ගැටලුව පැහැදිලි ඇති. එහෙමනම් අපි බලමු දෙවන ගැටලුවට කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. එහෙමනම් අපි දෙවන ගාන දිහාවට යමු. දෙවන ගානේ කියන්නේ ප්‍රස්ථාර ගානක් තමයි සුපිරි විදිහටම ලැබිලා තියෙන්නේ. මොකද්ද කියන්නේ? මෙන්න මෙහෙම සිද්ධියක් කියන්නේ. ඔන්න පළවෙනි ආකාරයෙන් y සමානයි x වර්ගයේ ඍණ 4x ඍණ 1 වර්ගජ x අගය කීපයකට අනුරූපව y අගයන් දැක්වෙන අසම්පූර්ණ වගුවක් දැක්වේ. x සමානයි 2 විට y ගේ අගය හොයන්නලු. ඉතින් වඩා හොඳයි වඩා සුදුසුයි මං හිතන්නේ. මේකෙදී මේ අගය සමීකරණයට ආදේශ කරලා පෙන්නලා ගත්තාම ආයේ කිසි ගැටලුවක් නැහැ. එහෙමනම් අපි x වෙනුවට දානවා 2. 2 වර්ගය ඍණ 4 වරක් 2 ඍණ 1. ඉතින් පුතේ දුවේ ඔයා දන්නවා 2 වර්ගය 4යි. එහෙමනම් මෙතෙන්ට එනවා ඍණ 8ක් ඍණ 1යි. එතකොට ඍණ 9යි. ඍණ 9ට ධන 4ක් එකතු වුණාම කීයක් දෙන්නේ? ඍණ 5ක් එනවා. එහෙමනම් මෙතන ශීර්ෂයේ ඛණ්ඩාංකයම තමයි මේ වෙලාවේ දීලා තියෙන්නේ. වැරදුනොත් ප්‍රස්ථාරයේ සෑහෙන පාඩුවක් වෙනවා. ඉතින් ඊට පස්සේ කියනවා සුදුසු පරිමාණයක් යොදා ගනිමින්. ඒ කියන්නේ මෙතනදී සුදුසු පරිමාණය කියන්නේ ඔබට ලැබෙන ප්‍රස්ථාර කොලේ 4න් 3ක්වත් අවම වශයෙන් භාවිත කරන්න ඕන කියන එක. බගුව වර්ගජ ප්‍රස්ථාරය අඳින්න. ඉතින් මම මේ කොටස අයින් කරන්නම් මට ප්‍රස්ථාරයට ඉඩ ඕන නිසා මම මේ ප්‍රස්ථාරය ඇඳා. ඉතින් ප්‍රස්ථාරය අඳින විදිහ අපේ දරුවන්ට එච්චර ගැටලුවක් නැතුව ඇති. මම ඔන්න ඔය විදිහට ප්‍රස්ථාරය තියාගන්නම්. මේ ප්‍රශ්නේ ටිකක් උඩා කරගන්නම්. ඔබට අවශ්‍ය වුණ වෙලාවෙදි බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට කියනවා y වල අගය ඍණ 1ට වඩා විශාල 4ට වඩා ප්‍රාන්තරය තුල ශ්‍රිතය අඩුවන x අගයේ පරාසය. මේ ප්‍රස්ථාරය මත මෙන්න මේ විදිහට මුලින්ම ඔයාට සිද්ධ වෙනවා මොකද්ද? y සමානයි 1. එහෙම නැත්නම් y සමානයි 1 මම දල රේඛාවකින් අඳින්න මොකද ඒ කොටසත් අයිති වෙන්නේ නැති නිසා. ඔන්න ඔය විදිහට ඔය රේඛාව ඇඳ ගන්න වෙනවා. ඊට පස්සේ සමා වෙන්න මොකද්ද? 4 ධන 4. මේකේ නම් අඳින්න වෙන්නේ නැහැ මං ගත්ත කොටසේ. මං ඍණ 1 ඇඳලා පෙන්නන්නම් මේ විදිහට. ඔන්න ඔය විදිහට ඍණ 1 අඳින්න වෙනවා. ඊළඟට ඔබ ප්‍රස්ථාරයේ ධන 4ිනුත් ඒ වගේම රේඛාව අඳින්න වෙනවා. දැන් මං එහෙම රේඛාව ඇඳපු රේඛා දෙක ඇඳපු ප්‍රස්ථාරයක් තියාගෙන ඉන්නේ මේ ප්‍රශ්නෙට ඔයගොල්ලන්ට පිළිතුරු ලියන්න. මෙන්න මේ තියෙන්නේ මේ ප්‍රස්ථාරය. 4 ඉඳන් ඍණ 1 වෙනකම් මං කුඩා කරලා ගත්තේ ප්‍රස්ථාරය. අතන අර විශාල කරලා ගත්තේ අපේ උත්තර වලට ඉස්සරහයිද වුණා වී කියලා හිතලා. මේ බලන්න මම මෙතන ඇඳලා තියෙනවා y සමානයි 4 රේඛාව. ඒ වගේම මෙතන මම ඇඳලා තියෙනවා y සමානයි කීයද? ඍණ 1. දැන් මේවා මම කඩ ඉරි වලින් ඇඳේ. ඔබ නම් ඝන ඉරි වලින් ඇඳත් ලොකු ගැටලුවක් වෙන්නේ.
ඒ සීමාවල් මේ අතර ප්‍රදේශයනේ මේකෙන් නිරූපණය වෙන්නේ. හැබැයි අහන්නේ ප්‍රාන්තරය තුල ශ්‍රිතය අඩුවන එක්සියාගේ පරාසය. ශ්‍රිතය කියන්නේ අදාළ ප්‍රස්ථාරය. මේ රතු පාට රේඛාව. මේ රේඛාව මෙතන ඉඳන් මෙතෙන්ට අඩු වෙනවා. ඔන්න ශ්‍රිතය අඩු වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට ශ්‍රිතය වැඩි වෙනවා. හැබැයි අහන්නේ ඒ අතර එක්සියාගේ ප්‍රාන්තරය. එහෙමනම් මෙන්න මෙතන අපි රේඛාවක් එහෙම නැත්නම් ඊතලයක් ඇඳලා x ගියාගේ බලන්න වෙනවා. මේ බලන්න මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට. කොහොම පැහැදිලි මේ වෙලාවේ මෙන්න මෙතන තියෙන ආගය ඍණ 1යි. ඒ වගේම මෙතන ආගය කීයක් දෙන්නේ බිඳුවක්. එහෙමනම් x යගේ ප්‍රාන්තරය අහන්නේ මට ලියන්න පුළුවන් x කියන එකනා විශාලයි ඍණ 1යි කුඩායි බිඳුවයි. බැරි වෙලාවත් මෙතන සමාන ලකුණක් තිබ්බොත් මෙතන සමාන ලකුණක් දාන්න. ඉතින් විභාගේ අනාගතයේදී කොයි විදිහට ප්‍රශ්නයක් හයිද දන්නේ නැහැ. මම හිතන්නේ මේ කාරණාව ඔබට පැහැදිලි ඇති. ඊළඟට කියනවා දී ඇති ශ්‍රිතය y සමානයි x ඍණ a ගේ පූර්ණ වර්ගය ඍණ b ආකාරයෙන් ප්‍රකාශ කරන්න. එහෙමනම් එතනදී අපිට කරන්න වෙන්නේ මේකට හරි ලේසි වැඩක් තියෙන්නේ මෙන්න මේ ශීර්ෂයේ ඛණ්ඩාංක ගත්තා නම් ඇති. මේක නිතර ඇහෙන ප්‍රශ්නයක්. මම 4 වෙනි කොටසට මෙතන උත්තරේ ලියන්නම්. y සමානයි x. මෙතන මෙන්න මේ a කියන නියතයෙන් පෙන්වන්නේ පුතාලා සමමිති අක්ෂය. තවත් විදිහකින් කියනවා නම් මෙන්න මේ සමමිති අක්ෂය. ඔබට පේනවා මම සමමිති අක්ෂය ඇඳහම එන්නේ x සමානයි 2 ධන 2ක්. ඉතින් හැබැයි සම්මිතික අක්ෂයේ x සමානයි ධන 2 නම් මෙන්න මෙතෙන්ට එන්නේ ඍණ 2ක්. එයාගේ පූර්ණ වර්ගය. නැත්නම් මෙතනිනුත් ගත්ත හැකිනේ ධන 2 නම් මෙතෙන්ට දාන්න ඍණ 2ක්. ඒ වගේම මෙන්න මෙතන තියෙන්නේ මේ ශීර්ෂයේ තියෙන අගය y වල අගය. එතන ඍණ 5යි කියලා දැම්ම හැකි. එතනදී ලකුණ මාරු වෙන්නේ නැහැ. හැබැයි සම්මිති අක්ෂයේදී ලකුණ මාරු වෙනවා. ඔන්න ඔය විදිහට අපට පුළුවන් 4 වෙනි කොටසට උත්තරේ ලියන්න. ඊළඟට 5 වෙනි කොටස කියනවා අපට දුන්න ශ්‍රිතයම y වල අගය බිඳුවක් විදිහට. මූල සමීකරණෙහි මූල සොයා. එමගින් මූල පහේ අගය සොයන්න. ඉතින් මෙන්න මේ සමීකරණයේ මූල හොයන්න කියනවා. ඒ කියන්නේ අපි අඳපු ප්‍රස්ථාරය. මම එහෙනම් මෙහෙම වැඩක් කරන්නම්. මට උවමනයි මේ කොටස නෙවෙයි කොටස මං පල්ලෙහාට ගෙනියන්න. මට අවශ්‍යයි මේ ටිකක් විස්තර වැඩිපුර තියෙන කලින් ඇඳගත්ත ප්‍රස්ථාරය. දැන් ඔබට නම් මේ සේරම එකේම කරගත්ත හැකි. මුලින්ම 5. මෙන්න මේ ශ්‍රිතයේ මූල වෙන්නේ මෙන්න මෙතන තියෙනවා x සමානයි කීයද? ඍණ 0.2ක්. ඍණ 0.2ක්. මොකද ඔබට ප්‍රස්ථාර කුලේ x අක්ෂයට කුඩා කොටු 10ක් ගත්තොත් දශම එකකට ගන්න පුළුවන්. හෝ දැන් මූල හොයන්න කියනවනේ අනිත් පැත්තෙන් එනවා x සමානයි 4.2ක්. ධන. ඊළඟට කියනවා මූල සොයා එමගින් මූල පහේ අගය ආසන්න අගයට සොයන්න. මම හිතන්නේ ආසන්න පළමු දශම ස්ථානයට සොයන්න කිව්වනම් වඩා නිවැරදි ළමයිට නිශ්චිතයි. එහෙමනම් මෙන්න මෙතන අපි මෙහෙම කරමු. මේ බලන්නකො මෙන්න මේ සමීකරණය බිඳුව සමානයි x ඍණ 2 පූර්ණ වර්ගය ඍණ 5නේ. මේ ඍණ 5 එහා පැත්තට යද්දි ධන 5ක් වෙනවා. එවිට උත්තරේ එනවා x ඍණ 2යි. මෙන්න මේ වර්ගය නැති කරන්න වර්ගමූලය දාගත්තා නම් හරිනේ. එහෙමනම් මෙන්න මේ විසඳුම තමයි ඔය අපෙන් අහන්නේ. හැබැයි මූල පහේ අගය ධන වෙන්න ඕන නිසා මෙතනදී අපට ගන්න වෙන්නේ ධන මූලයේ අගය. එහෙමනම් මම x වෙනුවට ආදේශ කරනවා 4.2 ඍණ 2. එහෙමනම් උත්තරේ එනවා මේ ප්‍රස්ථාරයේ විදිහට 2.2ක් කියලා මූල පහට. එහෙමනම් දෙවන ගැටලුවට ඔන්න ඔය විදිහට පිළිතුරු ලියන්න පුළුවන්. එහෙමනම් අපි බලමු ඊළඟ ගැටලුවට කොහොමද උත්තර ලියන්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නයේ විදිහට ලැබිලා තියෙන්නේ මොකද්ද? පේන විදිහට නම් මොකද්ද? සමගාමී සමීකරණයක්. ඔව්. එක්තරා ග්‍රාමීය පාසලක වර්ෂ අවසානයේ ත්‍යාග ලබා දීමට 5 ශ්‍රේණි භාර ගුරුතුමිය තීරණය කළා. ඒ සඳහා තනිරූල් පොත් 35ක්ද කුඩා පැන්සල් දවටන 20ක්ද රැගෙන ආවේය. කුඩා පැන්සල් දවටනයක මිල පොතක මිල මෙන් දෙගුණයකට වඩා 175ක් අඩුයිලු. ගුරුතුමියට ගිය මුළු වියදම 6400ක්. සාම්ප්‍රදායික ගණන් වලින් චුට්ටක් වෙනස් කරලා තියෙනවා එක තැනක්. මොකද්ද? කුඩා පැන්සල් දවටනයක මිල පොතක මිල මෙන් දෙගුණයකට වඩා රුපියල් 175ක් අඩුයිලු. මුලින්ම කියනවා පොතට ගත් මිල මිලට ගත් පොතක මිල රුපියල් xද. එහෙනම් පොතක මිල x.
කුඩා පැන්සල් දවටනයක මිල වයිද ලෙසගෙන ඉහත තොරතුරු ඇසුරෙන් සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. මම දැක්කා ගොඩක් දරුවෝ මේ ගාන බොහොම ආසාවෙන් සහ නිවැරදිව හදලා තිබ්බා. මම මගේ පාසලේ පිළිතුරු පත්‍ර බලද්දී. ඒවා විසඳීමෙන් පොතක ඒවා විසඳීමෙන් වෙන ක්‍රමයකට බෑ. ඒවා විසඳලා පෙන්වන්න ඕන. ඒවා විසඳීමෙන් පොතක හා පැන්සල් දවටනේ මිල වෙන වෙනම හොයන්න කියලායි කියන්නේ. එහෙමනම් මෙතනදී මුලින්ම කියනවා මෙන්න මෙහෙම සිද්ධියක්. මොකද්ද? කුඩා පැන්සල් දවටනයක මිල. පැන්සල් දවටනයක මිල y. කුඩා පැන්සල් දවටනයක මිල පොතක මිලමින් දෙගුණයකට වඩා. පොතක මිල x නිසා දෙගුණයක් 2x රුපියල් 175ක් අඩුයිලු. ඔන්න ඔය විදිහට අපට එතන පළවෙනි සමීකරණය ලියන්න හැකියාව තියෙනවා. ඊළඟට කියනවා ගුරුතුමියට ගිය මුළු වියදම රුපියල් 6400ක්. එහෙනම් මොකද්ද කියන්නේ? තනි රූල් පොත් 35ක්ද? එහෙනම් මට ලිව්ව හැකි 35යි x. පැන්සල් දවටන 20ක්. 20යි y. සමානයි කීයද? 6400ක් කියලා කියන්න පුළුවන්. එhmenan මෙයා පළවෙනි සමීකරණය, මෙයා දෙවෙනි සමීකරණයේ විදිහට ඔන්න සමීකරණ දෙක ගොඩ නැගුවා. එතනදිම ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟට මෙහෙම ගානක් දුන්නොත් ආය මේ ගාන සංකීර්ණ කරගන්න අවශ්‍ය නැහැ. y උක්ත වෙලා තියෙනවා. එහෙනම් මම ලියනවා එකෙහි අගය දෙකට ආදේශය. එහෙනම් දෙකට ආදේශ කරමු. right අපි බලමු කොහොමද ඒක ආදේශ කරන්නේ කියලා. මෙන්න මේ විදිහට පුළුවන් මම ලියනවා 35x ධන 20යි. y වෙනුවට මම මෙන්න මේ කොටස ආදේශ කරනවා. මොකක්ද එන්නේ? 2x ඍණ 175. ඒ කොටස සමාන වෙනවා කීයද? 6400ට. දැන් ඔන්න y අයිත් වෙලා x කින් උත්තරයක් හම්බෙන්න යන්නේ. එහෙමනම් මම ලියනවා 35x ධන 20. අපිට මේක සුළු කරන්න වෙනවානේ. 20 ඒවා දෙකක් 40x ඍණ 20 ඒවා 175ක්. එහෙනම් බිඳුවයි දෙවරක් 5 10න් බිඳුවයි එකක් ඉතිරි. දෙවරක් 7 14යි 1යි 15න් 5යි එකක් ඉතිරි. දෙවරක් 1 2යි 1යි 3යි. සමානයි 6400යි. එහෙමනම් මෙතන 35 සහ 40 එකතු වුණාම 75x. ඊළඟට මේ පැත්තෙන් එනවා 6400 ධන 3500 එහා ඍණ 3500 එහා පැත්තට යද්දී ධන 3500ක් වෙනවා. එහෙමනම් මට ලිව්ව හැකි 75x සමානයි 0.0යි මෙතන 9යි. ඊට පස්සේ එනවා කීයද? 9ක්. එහෙමනම් අපිට මේ දෙපැත්තම 75න් බෙදන්න වෙනවා. මේ දෙපැත්තම අපි 75න් බෙදමු. එවිට උත්තරය x සමානයි එනවා අපිට පිළිතුර 132ක් කියලා. එහෙමනම් ඔන්න x ට උත්තරය අපිට ලැබෙනවා කීයක්ද? 132ක්. ඊළඟට දැන් y ගියාගේ හොයන්න ඉපේ. මම ලියනවා x සමානයි 132 කාටද ආදේශ කරන්නේ? ආයෙ මොකටද වෙන්නේ කවුරුත්? එකට ආදේශය. එකට ආදේශය. එහෙමනම් මට ලිව්ව හැකි y සමානයි 2 ගුණ කිරීම 132යි මේ. ඍණ 175. එහෙමනම් මෙතන එනවා 4යි 6යි 2යි 175යි. එහෙනම් උත්තරේ මෙතන 9යි. එහෙනම් මෙතන තියෙනවා කීයද? 15යි. එතෙන්ට 8යි. එහෙමනම් අපට උත්තරේ එනවා y ට අගය 89යි කියලා. හැබැයි විභාගයේදී සාමාන්‍ය පෙළ විභාගයේදී පුතේදුවේ අනිවාර්යෙන් ලියන්න පොතක මිල. මේ කොටසට ලකුණක් අයින් වෙච්ච අවස්ථා අනන්තවත් තිබිලා තියෙනවා. පොතක මිල සමානයි රුපියල් 132යි. ඊළඟට මොකද්ද? පැන්සල් දවටනයක මිල. ඒකත් ඒ විදිහට ලියන්න. දවටනයක මිල සමානයි රුපියල් කීයද? 89යි කියලා. ඔන්න ඔය විදිහට අපට ඒ කොටසට සම්පූර්ණයෙන්ම උත්තර ලියන්න හැකියාව ලැබෙනවා. මේකේ දෙවෙනි කොටසකුත් කියනවා. මොකද්ද මේ දෙවෙනි කොටස? මම මේ ටික මකන්නම්. ඊළඟට කියනවා පොත් ගණන හා පැන්සල් දවටන ප්‍රමාණ සම ප්‍රමාණයකින් මිලදී ගනී නම් ඒ සඳහා 6600ක් වැය වේ. ඒ අනුව ගුරුතුමිය මිලටගත් පැන්සල් දවටන සංඛ්‍යාව කීයද? පොත් හා පැන්සල් දවටන සමාන ප්‍රමාණයක්. අපි හිතමු මෙහෙම. පොතුත් ඒ ප්‍රමාණයක් ගත්තා, පැන්සල් දවටනත් y ප්‍රමාණයක් ගත්තා. හැබැයි දෙන්නම සමාන නිසා පොතක මිල 132යි. පැන්සල් දවටනයක මිල 89යි. මේ දෙන්නගෙම එකතුව කීයක් දෙන්නේ? 1යි ඊට පස්සේ 12න් 2යි
2යි. 221ක් වෙනවා. එහෙමනම් මේක හදන්න හරි ලේසි. මේ එක ජෝඩුවක් ගන්න රුපියල් 221ක් යනවා. එහෙනම් පැන්සල් දවටන හරි පොත් ප්‍රමාණය හරි හොයන්න හරි ලේසි. ගිහිල්ලා තියෙන මුළු මුදල 6630ක්. මේ 6630 221කින් බෙදන්න විතරයි තියෙන්නේ. 221කින් බෙදපුවාම මෙතන ලස්සනට පේනවා 3යි එහෙනම් 30යි. එහෙනම් පැන්සල් දවටනත් 30යි පොදුත් 30යි. ඔය විදිහට අපිට තුන්වෙනි ගැටලුවට සම්පූර්ණයෙන්ම උත්තර ලියන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි බලමු ඊළඟ ගැටලුවට කොහොමද උත්තර ලියන්නේ කියලා. එහෙමනම් අපි බලමු හතරවෙනි ගැටලුව. හතරවෙනි ගැටලුව ත්‍රිකෝණමිතියෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. කියනවා PQ හා RS යනු තිරස් පොළොවක සිටුවා ඇති කොඩි කණු දෙකකි. P හා R කොඩි කණු දෙකට හරි මැදින් T ලක්ෂයේ සිට 20ක් මීටර උස RS කොඩි කණුව නිරීක්ෂණය කළ විට මීටර 20ක් උස RS කොඩි කණුව හරි මැදලු තියෙන T නිරීක්ෂණය කළ විට එහි ආරෝහණ කෝණය T වල ඉඳන් තමයි ඉන්නේ ආරෝහණ කෝණය මෙන්න මේ කෝණය කීයක් දෙන්නේ අංශක 23යි කලා 48ක් මට මෙතන දාන්න බැරි හින්දා මං එළියෙන් දැම්මා මොකද රූපය පැහැදිලි වෙනවා මෙන්න මේ කෝණය තමයි ඒක ඉන්නේ එතකොට ආරෝහණ කෝණය වේ දී ඇති රූපේ උත්තර පත්‍රයේ පිටපත් කරගෙන සපයා ඇති තොරතුරු ඇතුළත් කරන්න. එතකොට මෙන්න මේ පාද දෙක සමානයි කියලා පෙන්නන එක ඒ වගේම මෙතන අංශක 90 නම් දීලා තියෙනවා මීටර 20ක් සහ ආරෝහණ කෝණය ලකුණු කරලා තියෙන්න ඕනේ. ඒ කොටස් තුනට තමයි මෙතනදී අගේ ඉන්නේ. ත්‍රිකෝණමිතික අනුපාත භාවිත කර RT දුර ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා. අන්න එතනදී නම් කියනවා පළවෙනි පූර්ණ සංඛ්‍යාවට හොයන්න කියන්නේ. සොයා SPR හි විශාලත්වය සොයන්න. එහෙනම් මුලින්ම මට පුළුවන්කම තියනවා මේ TRS ත්‍රිකෝණයෙන් එයාට මං ඔන්න මොකක් හරි මේ ත්‍රිකෝණමිතික අනුපාතයක් දාන්න වෙනවා. මෙතනදී මෙන්න මෙතන තියෙන කෝණයට සාපේක්ෂව මෙයා සම්මුඛ පාදය වෙනවා. ඒ වගේම මෙයා බද්ධ පාදය වෙනවා. එහෙනම් අගය දන්නා පාද දෙක සම්මුඛ පාදය සහ බද්ධ පාදය. එහෙනම් සබත් එක්ක සම්බන්ධ වෙන්නේ tan. එහෙනම් මම ලියනවා tan අංශක 23යි කලා 48 සමානයි සම්මුඛ පාදය 20යි බද්ධ පාදය TR. එයා තමයි හොයාගන්න ඕන. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා වගුවෙන් tan වල අගය බලන්න. tan වල අගය බලපුවාම එනවා tan 23යි කලා 48 0.44යි 1යි බිඳුවක්. එහෙමනම් මෙතන 20 TR. දැන් ඔන්න ඔබට ලොකු ගැටලුවක් වෙනවා මොකද්ද? TR උක්ත කරපුවාම අංශක 20 බෙදන්න වෙනවා 0.44යි 1යි බිඳුවෙන්. ඉතින් ඔබ මේකට ලඝු පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය සුළු කිරීමෙන් ගන්න පුළුවන්. එවිට උත්තරේ එනවා TR සමානයි කීයක් කියලාද? 45.3.4ක් මීටර. හැබැයි මේක කියනවා ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්නලු. එහෙනම් TR ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගත්තාම අපිට ලියන්න වෙන්නේ මීටර 45ක් කියලා. ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා. හැබැයි එමගින් කියන කෑල්ල නැහැ. නමුත් කමක් නැහැ. අපි එමගින් කියන කොටස පාවිච්චි කරමු නැත්නම් දශම එනවා. එමගින් මොකක්ද අපෙන් අහන්නේ? SPR මෙන්න මේ කොටසේ විශාලත්වය අහනවා. දැන් එහෙමනම් මම මේ කොටස මට බෝඩ් එකේ ඉඩ ඕන හින්දා මකලා දාන්නම්. මම හිතනවා මේ කොටස අංශක 45ක් විදිහට ගන්නවා. ඇත්තටම මෙතනදී දරුවන්ට පැහැදිලිව කියන්න ඕන පූර්ණ සංඛ්‍යාවට සොයා එමගින්. ඒ කියන්නේ එම දුර පාවිච්චි කරලා ගන්න කියලා. කමක් නැහැ අපි එහෙම ගමු. නැත්නම් අපට අර දශම ස්ථාන ගන්න වෙනවා. එහෙම අරන් හැදුවත් මෙතනදී ලකුණු දෙන්න වෙනවා. එහෙමනම් මෙතනදී අපිට ගන්න වෙන්නේ SPR ත්‍රිකෝණය. SPR ත්‍රිකෝණයෙන්. දැන් පුතාලා මේ බලන්නකො මෙන්න මේ කෝණය මම θ කියලා දාගන්නම්. ඒක θ නම් මේ දන්න පාදයේ කීයද? මීටර 20යි. ඒ වගේම මේ පැත්ත 45 ඒවා දෙකක්. මට මෙන්න මේ දුර මීටර 90ක් කියලා ගන්න වෙනවා. එහෙමනම් එතනදී ටීට සාපේක්ෂව සම්මුඛ පාදයේ සහ බද්ධ පාදයේ. ඉතින් විශේෂත්වයක් තියෙනවා මේ පාර අගයන් දෙකම tan වලින් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එහෙමනම් මම ලියනවා tan θ සමානයි මීටර 20 බෙදන්න වෙනවා මීටර කීයද 45 ඒවා දෙකක් 90 වෙන්. එහෙනම් මෙතන එනවා tan θ සමානයි
20 අපිට 9න් බෙදන්න වෙනවා. ඉතින් ඔබ දන්නවා හරි ලීසි එයාගේ. එතකොට එන්නේ කීයක්ද? 0.222. 0.222 මේක සමාවර්තන දශමයක් වෙනවා. නමුත් ඉතින් අපිට අවස්ථා එහෙම නැත්නම් ස්ථාන 4කනේ තියෙන්නේ. දැන් ඔබට සිද්ධ වෙනවා මොකද්ද? මේ tan වගුව තුල 0.222 තියෙන්නේ කොහෙද කියලා හොයන්න. එවිට ඔබට ලැබෙවි අංශක 12යි කලා 32ක් පමණ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ඒ ගැටලුවට උත්තර හොයන්න පුළුවන්. එහෙමනම් අපි ඊළඟට බලමු පස්වෙනි ගැටලුවට කොහොමද උත්තර ලියන්නේ කියලා. පස්වෙනි ගැටලුව වර්ගජ සමීකරණ ගැටලුව තමයි ලැබිලා තියෙන්නේ. බලමු. ABCD ඍජුකෝණී තුනී තහඩුවක CDE සම ද්විපාද ත්‍රිකෝණාකාර කොටසක් කපා ඉවත් කරගත් පසු BE දිග මීටර 2ක් විය. ඊළඟට කියනවා CE දිග මීටර x ලෙසගෙන තහඩුවේ ඉතිරි වන කොටසේ වර්ගඵලය. CEx නම් මේ පැත්තත් x. ඒකට මේක ඍජුකෝණී නිසා මේ පැත්ත අපිට ගන්න වෙනවා ඍජුකෝණාංශයක් නිසා x ධන 2ක්. මොකද මේක ඍජුකෝණාංශයක් වන නිසා. ඉතිරි වන කොටසේ වර්ගඵලය වර්ග මීටර 8ක් නම් x මගින් මෙන්න මේ සමීකරණය තෘප්ත කරන බව පෙන්වන්න. එහෙමනම් මට ලියන්න වෙනවා මෙන්න මෙහෙම. ඍජුකෝණාංශයේ වර්ගඵලය අඩු කිරීම ත්‍රිකෝණයේ වර්ගඵලය. අංකෙටියෙන් ලියන ඍජුකෝණාංශයේ වර්ගඵලය අඩු කිරීම ත්‍රිකෝණයේ වර්ගඵලය සමාන වෙනවා වර්ග මීටර 1කට. ත්‍රිකෝණාංශයේ වර්ගඵලය මම ලියන්නම් පළල ගුණ කිරීම දිග x වාරයක් x ධන 2. ඒ වගේම මෙතන ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙන්නේ. ත්‍රිකෝණයක වර්ගඵලය ඔබ දන්නවා භාගයයි මෙතන ආධාරකයත් x වෙනවා. ඒ වගේම ලම්බ උසත් x වෙනවා. සමානයි 8යි. මෙයාව සුළු කරමු. x ගෙන් ගුණ වුණාම x වර්ගය ධන x දෙකෙන් ගුණ වුණාම 2x මෙතන ඍණ භාගයයි x වර්ගය සමානයි 8යි. දැන් අපිට වෙනවා මේ දෙපසම දෙකෙන් ගුණ කරලා දාන්න. මේක මෙතන හරය නැති කරගන්න අපි දෙපැත්තම දෙකෙන් ගුණ කරමු. දෙකෙන් ගුණ කරපුවාම උත්තරේ එනවා 2x වර්ගය මෙයාත් දෙකෙන් ගුණ වෙන්න ඕන ධන 4x මෙයා දෙකෙන් ගුණ වුණාම ඍණ x වර්ගයක් එන්නේ සමානයි මේ පැත්තත් දෙකෙන් ගුණ වෙන්න ඕන 8 වරක් 2 16යි. එහෙමනම් 2x වර්ගයෙන් x වර්ගයක් ගියපුවාම x වර්ගය ධන 4x මේ ධන 16 මේ පැත්තට ඍණ 16ක් වෙනවා සමානයි 0යි. ඔන්න පළවෙනි කොටසට නම් උත්තරේ ගත්තා. ඊළඟට කියනවා සූත්‍රය භාවිතයෙන් හෝ අන් ක්‍රමයකින් x සමානයි මෙන්න මේ අගය ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්නලු x වල අගය. එhmenan අපි මෙහෙම කරමු. මෙතනදී බලන්න x ගේ සංගුණකය ඔත්තේ සංඛ්‍යාවකුත් නෙමෙයි මෙයාගේ x වර්ගයේ සංගුණකය එකට වඩා වැඩි අගයකුත් නෙමෙයි. ඉතින් මේ වෙලාවේදී අපට වඩා සුදුසුයි වර්ග පූර්ණයෙන් ගැටලුව හදන එක. මම ඉතින් ඒ හින්දා වර්ග පූර්ණය ගන්නම්. සමීකරණය රෝම ඉලක්කම් 2. සමීකරණය එන්නේ x වර්ගය ධන 4x මේ ඍණ 16 එහා පැත්තට ගෙනියන්නම් එවිට ධන 16යි. දැන් ඔබ දන්නවා පූර්ණ වර්ගයේ පදයක් හදාගන්න එපා. ඒ කියන්නේ මැද පදයේ භාගයේ වර්ගය. මැද පදයේ භාගයේ 2යි දෙකේ වර්ගය 4යි. මේ පැත්තට 4ක් එකතු කරා නම් මේ පැත්තටත් 4ක් එකතු කරන්න වෙනවා. එහෙමනම් මෙන්න මේ පද තුන වෙනුවට මට ලිව්ව එක x මෙයාගේ භාගය දෙකේ පූර්ණ වර්ගය. සමානයි මෙතන එනවා 20ක්. එහෙනම් මට ලිව්ව එක x ධන 2 මේ පූර්ණ වර්ගය නැති කරගන්න ධන හෝ ඍණ වර්ගමූල 20ක් ගන්න වෙනවා. ඉතින් මෙතනදී මට ලිව්ව හැකි x ධන 2යි මේක අකිල කර්ණයක් සරල කරමු ධන හෝ ඍණ වර්ගමූල 20 කියන්නේ මට ලිව්ව හැකි 2 වර්ගය 4යි 4 වරක් 5 20යි. එහෙමනම් මෙතන මට ලිව්ව හැකි 2යි වර්ගමූල 5. ඔන්න දැන් ගාන හරි කියලා යම් අදහසක් ගන්න පුළුවන් මොකද වර්ගමූල 5 යගේ තියෙන්නේ. ඒ නිසා මම මෙතන ලියනවා 2යි මූල 5යි. දැන් මෙතන එනවා x සමානයි මේ ධන 2 මේ පැත්තේ ඍණ 2යි ධන හෝ ඍණ 2යි මූල 5යි. පුතාලා දැන් මේ මෙතනින්ම අපට ඇඟ බේර ගන්න පුළුවන් x කියන්නේ දිගක්. එහෙනම් මම ලියනවා x දිගක් වන නිසා x වල අගය අනිවාර්යෙන් බිඳුවට වඩා විශාල විය යුතුයි. එහෙම නැත්නම් ධන විය යුතුයි. එහෙනම් මෙතනින් මට උත්තරේ ගන්න වෙන්නේ මේ දෙන්නටම ඍණාගයන් දුන්නොත් වැඩේ හරියන්නේ නැහැ. එහෙනම් ඍණ 2 ධන 2යි වර්ගමූල 5. එහෙමනම් උත්තරේ එනවා x සමානයි ඍණ 2 මෙන්න මෙතන අගය සුළු කරමු.
ධන දෙක ගුණ කිරීම මූල පහේ යගේ දීලා තියෙනවා කීයද 2.26. එහෙමනම් ඍණ 2 ධන 12න් 2යි 1ක් ඉතිරි 4යි 1යි 5යි 4යි. එහෙමනම් මෙයාව අඩු කරපුවාම උත්තරේ එනවා 2.5යි 2ක් මීටර්. හැබැයි අපිට කියනවා මොකද්ද? ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න කියන්නේ. අපි මීටර 3ක් කියලා ගන්න එක. ඒ නිසා මීටර 3ක් ගමු. ඊට පස්සේ ඔන්න අහනවා. මොකද්ද? CDE ත්‍රිකෝණයේ වර්ගඵලය. ඉතින් ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. දැන් මෙතනදී ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේපුවාම උත්තරේ ගත්තේ අපි 3යි කියලා. එහෙමනම් මට ලියුව හැකි මොකද්ද? මෙතන 3 ගුණ කිරීම 3. ඉතින් 3 වරක් 3 9යි 9 දෙකෙන් බෙදුනහම පිළිතුර ලැබෙනවා වර්ග මීටර 4.5ක් කියලා. ඔන්න ඔය විදිහට ඒ ගැටලුවට අපිට උත්තර ලියන්න හැකියාව තියෙනවා. 6 වෙනි ගැටලුව විදිහට ලැබිලා තියෙන්නේ සංඛ්‍යානය තේමාවේ ගැටලුව. මුලින්ම කියනවා වෙලෙන්දෙක් නාරම් දොඩම් කිලෝග්‍රෑම් 1ක් බැගින් වන පරිදි මළුවර අසුරා විකුණයි. එම මළු 100ක් සම්බන්ධයෙන් ලබාගත් තොරතුරු පහත සංඛ්‍යාත ව්‍යාප්තිය දැක්වේ. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1ක මල්ලක තියෙන නාරං ගිඩි ගාන තමයි මේතනදී දාලා තියෙන්නේ. කියන්නේ 12ත් 16ත් අතර 8ක් 16ත් 20ත් අතර ඒ විදිහට තමයි මෙතනදී පන්ති ප්‍රාන්තරය දීලා තියෙන්නේ. ඉතින් මෙතනදී ස්කන්ධය සහ ගෙඩි ගණන තමයි තියෙන්නේ මලු ගණන. ඉඳා ඔව් අපි බලමු මෙන්න මෙතන කොහොමද ඒ ගාන හදන්නේ කියලා. රයිට් අපිට දීලා තියෙන දත්ත වලට ගැලපෙන්න අපි ගාන හදමු. මෙතනදී කියනවා මෙම ව්‍යාප්තියේ මාත පන්තිය. මාත පන්තිය කියන්නේ වැඩිම සංඛ්‍යාතයේ සහිත පන්තිය. එහෙනම් වැඩිම සංඛ්‍යාතයේ සහිත පන්තිය 36යි. 36ක් තමයි සංඛ්‍යාතය ඉන්නේ. හැබැයි මාත පන්තිය ඇවිල්ලා 20 24. ඔන්න ඒ කොටසට ලකුණක් හම්බ වෙනවා. උපකල්පිත මධ්‍යන්නේ භාවිතින් හෝ අන් ක්‍රමයකින් එක් මල්ලක ඇති නාරං ගෙඩි ගණන ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න. දැන් එහෙනම් මෙතනදී තීරු 4 වගුව හෝ තීරු 5 වගුව ගන්න වෙනවා. මම ඉතින් මෙන්න මෙහෙම කරා. මෙන්න මෙතනදී මේ බලන්න මම මේ වගුව ගන්න විදිහ ඔබට තේරෙනවද කියලා. මෙන්න මේ උපකල්පිත මධ්‍යන්නේ ගත්තොතින් තමයි ගත්තේ නැත්නම් මෙන්න මේ තීර 4න් ගත්ත හැකි. මම මේ කපලා අයින් කරපු තීර ගැන හිතන්න එපා. මෙතනදී මම මේක වෙලා යන නිසා මේ විදිහට හදලා ගත්තේ. අනික නිවැරදිතාවයත් රැක ගන්න ඕන නිසා මධ්‍යයාගය මෙතෙන්ට තියෙන්නේ මධ්‍යයාගය. මධ්‍යයාගය කියන්නේ මෙන්න මේ දෙපස සීමාවල් දෙක එකතු කරලා දෙකෙන් බෙදපුවාම මේ යගේ එනවා. මෙතන සංඛ්‍යාතය වගුවේ දීලා තියෙනවා 12 16 4 8යි ඒ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට එන්නේ සිග්මා F. ඊට පස්සේ මෙන්න මේ දෙන්නගේ ගුණිතය මෙතෙන්ට ගන්නවා. එතකොට මෙතෙන්ට එනවා සිග්මා fx. දැන් මෙතනදී මධ්‍යන්නේ හොයනවා නම් ඔය වගුව පාවිච්චි කරලා. මධ්‍යන්නේ සමානයි සිග්මා fx බෙදීම සිග්මා fx කියලා සිග්මා f කියලා ඉන්නේ. එහෙමනම් සිග්මා fx ඇවිල්ලා 2344 බෙදන්න වෙනවා 100ෙන්. මෙවිට උත්තරේ එනවා 23.444යි. මං හිතන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගෙඩි ගාන හොයන්න කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ගෙඩි 23යි ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයපුවා. ඔන්න ඒ ක්‍රමයට ඒ විදිහට ගන්න පුළුවන්. ඊළඟට තව දරුවෙකුට හිතන්න පුළුවන් නෑ මම උපකල්පිත මධ්‍යන්නේ පාවිච්චි කරනවා. උපකල්පිත මධ්‍යන්නේ පාවිච්චි කරපුවාම ඔබට මෙන්න මේ තීරය ඕන නැහැ. මේ තීරය වෙනුවට තව d තීරයක් ඒ කියන්නේ අපගමන තීරය එකතු වෙලා fd තමයි එන්නේ. එතකොට සිග්මා fd ගන්න වෙනවා. එහෙමයි තීරු පහ හැදෙන්නේ. එතකොට එවිට අපිට ලියන්න පුළුවන් මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ ධන සිග්මා fd බෙදීම සිග්මා f. ඉතින් මෙතනදී උපකල්පිත මධ්‍යන්නේ පාවිච්චි කරන්න කියන්නේ පුතේ දුවේ මධ්‍යයාගේ දශමයක් ලැබුණොත් හෝ සංඛ්‍යාතය ඊටා විශාල එහෙම නැත්නම් මධ්‍යයාගේ ඊටා විශාල අවස්ථාවක උපකල්පිත මධ්‍යන්නේ ලබා ගැනීමේ පොඩි වාසියක් තියෙනවා. එහෙනම් මම මේ වෙලාවේදී උපකල්පිත මධ්‍යන්නේ විදිහට ගත්තේ 22. එහෙනම් 22 ධන සිග්මා fd කියන්නේ 144යි. එයාව බෙදන්න වෙනවා 100ෙන්. එහෙමනම් මෙතන එනවා 22 මෙතන ධනාගයක් ලැබිලා තියෙනවා. ඒ හින්දායි ධන 144ක් ආවේ. ධන මෙයා 100ෙන් බෙදපුවාම 1.444යි. එවිට නැවතත් එනවා 23.444යි.
මේක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වඩේපුවාම අපිට ගන්න පුළුවන් ගෙඩි 23ක් කියලා. ඔන්න ඔය විදිහට ඒ කොටසට උත්තර ලියන්න පුළුවන්. ඊළඟට බලමු අපි මේ ගානේ මොකද්ද ඊළඟට අහන දේ කියලා. මුළු ගානම මැකුණා. මේ තියෙන්නේ ඊට පස්සේ කියනවා ඔන්න හරි. වෙලෙන්දා නාරං ගෙඩියා රුපියල් 10 බැගින් මිලදීගෙන කිලෝ 1ක නාරං මල්ලක් 375කට අලෙවි කරයි නම් මලු සියල්ල විකිණීමෙන් ඔහු ලබන ලාභය කොපමණද කියලා යහන්නේ. මෙතනදී කීයද අපි හිතමු මෙතනදී මෙන්න මෙයා සම්පූර්ණයෙන්ම ගෙඩි 23ක් අරන් තියෙනවා. වෙලෙන්දා නාරං ගෙඩියක් රුපියල් 10 බැගින් කිලෝග්‍රෑම් 1ක නාරං මල්ලක් මෙන්න මේ ගන්න. හරි. එහෙනම් එක මල්ලක තියෙනවා එක මල්ලක වටිනාකම කීයද කියලා බලන්න මට මෙයාව 10න් ගුණ කරන්න පුළුවන්. එතකොට මෙයාට ආසන්න වශයෙන් එක මල්ලක් මිලදී ගන්න 230ක මුදලක් වැය වෙලා තියෙනවා. හැබැයි මෙයා විකුණන්නේ එක මල්ලක් 375ට. එහෙනම් 375න් 230ක් අඩු කරපුවාම මෙතනදී අපට ලාභය හම්බ වෙනවා කීයක්ද 145ක් රුපියල්. ඒ වගේ මලු කීයක් මෙයා විකුණලා තියනවද? අපි හිතමු මේ මලු සේරම විකිණිලා කියලා. එහෙනම් මලු 100යි. එහෙනම් මෙයාගේ ලාභය එනවා රුපියල් කීයක්ද? 14500ක්. ඔන්න ඔය විදිහට අපට බොහොම පහසුවෙන් 6 වෙනි ගැටලුවට උත්තර ලියන්න හැකියාව ලැබෙනවා. ඊළඟට අපි බලමු 7 වන ගැටලුව. 7 වෙනි ගැටලුවේ කියනවා ක්‍රීඩා උත්සවයකදී ප්‍රදර්ශනය වූ සරඹ සංදර්ශනයක එක් අවස්ථාවකදී ත්‍රිකෝණාකාර ආකාරයට සිසුන් පෙළ ගැසී ආකාරයක් දක්නට ලැබිනි. එහිදී ඉදිරිපස පේළියේ සිසුන් 43ක්ද ඊට පසු පේළියේ 40ක්ද ආදී ලෙස ආසන්නයේම ඇති පේළියට වඩා 3කින් අඩුවන ආකාරයට අවසාන පේළියේ එක් සිසුවෙක් පමණක් සිටින ලෙස පෙළ ගස්වා තිබුණි. හොඳයි දැන් ඔයා ඒක මනසින් ඇඳ ගන්න ඕන. මම මේ ගාන චුට්ටක් කුඩා කරලා දාන්නම්. ඔබට අවශ්‍ය නම් ආයෙ වීඩියෝ මුලට ගේන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ? 43ක් ඉන්නවා, ඊළඟට 40ක් ඉන්නවා, ඊළඟට 37ක් ඉන්නවා. ඔහොම ගිහින් අවසානම පේළියේ කෙනෙක් ඉන්නවා කියන කතන්දරේ. අහනවා පළමු දෙවන සහ තුන්වන පේළිවල සිටින සිසුන් පිළිවෙලින් ලියා ඒ කුමන ශ්‍රේණියකට අයත්දැයි ලියන්න. දැන් මෙතනදී පළවෙනි පේළියේ 43යි, ඊළඟට 40යි, ඊළඟට 37යි ඔය විදිහට තමයි ඉන්නේ. මේ කුමන ශ්‍රේණියකට අයත්දැයි ලියන්නලු. එහෙමනම් මෙතනදී අපට වෙනවා පසුපදයෙන් 40න් අඩු කරනවා 43ක්. ඒක සමාන වෙනවා 37න් 40ක් අඩු කරපුවාම ඍණ 3යි. එහෙමනම් පොදු අන්තරයක් තියෙනවා. ඒ නිසා මේ පිළිතුර පැහැදිලිව ලියනවා නම් පොදු අන්තරයක් පවතී. එම නිසා මෙය සමාන්තර ශ්‍රේණියකි කියලා ලිව්වනම් හරි. එම නිසා මෙය සමාන්තර ශ්‍රේණියකි. ඔන්න ඔය විදිහට පළවෙනි ගැටලුවට උත්තරේ ලියන්න පුළුවන්. ඊළඟට කියනවා මෙම සංදර්ශන අවස්ථාවේදී දක්නට ලැබුණු පේලි ගාන. රෝම ඉලක්කම් 2. අපෙන් අහන්නේ පේලි කීයක් තිබ්බද? ඒ කියන්නේ n කීයද කියන එකයි. දැන් ඔබට පේනවා මේ ශ්‍රේණියේ a සමානයි 43යි. d සමානයි මීට ස්වල්ප මොහොතකට කලින් හෙව්වා ඍණ 3යි. ඒ වගේම පේලි ගාන හොයද්දි මම පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා. අවසාන පදේ 1යි අපි හිතමු එයා n වන පදය. එහෙනම් tn සමානයි 1යි. එහෙනම් මේ සූත්‍රයට ආදේශ කරමු. tn සමානයි a ධන n ඍණ 1 වාරයක් d. එහෙනම් tn වෙනුවට 1 ආදේශ කරා. a වෙනුවට 43යි ධන n තමයි මම හොයන්න ඕනේ n ඍණ 1යි d කියන්නේ ඍණ 3යි. හරි. එහෙමනම් මේ ධන 43 එහා පැත්තට යද්දි ඍණ 43ක් වෙනවා. එවිට 1න් 43ක් අඩු කරන්න වෙනවා. එවිට එනවා ඍණ 42ක්. දැන් මෙතන ඉතුරුයි n ඍණ 1යි ඍණ 3යි. මන් දෙපැත්තම ඍණ 3න් බෙදලා දාමු. වරහන සුළු කරොත් තවත් නිකන් වැඩි කරදර එකතු වෙන හින්දා. එමනම් මම මෙයාව එකතු කරනවා. බෙදනවා. මෙයාට ඍණට ඍණ කැපෙනවා. එහෙනම් n ඍණ 1යි. මෙයා 3න් බෙදපුවාම 4ට 1යි. මෙන්න මෙතෙන් එනවා 40යි. එහෙනම් ඍණ 1 මේ පැත්තේදී ධන 1ක් වෙනවා. එහෙනම් n සමානයි 15යි. එහෙනම් අපිට ලිව්ව හැකි පේලි ගණන සමානයි කීයක්ද? 15ක් කියලා අපිට ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් 7 වෙනි ගානට උත්තරය ලියන්න. ඊළඟට මොකක්ද අහන්නේ අපි?
7 වෙනි ගානේ දෙවෙනි කොටසට. මේ ටික මම අකලා දාන්නම් බෝඩ් එකේ ඉඩ වුණ හින්දා. ඊළඟට කියනවා 10 වන පේලියේ සිටින සිසුන් ගන්න. ඒ කියන්නේ T10 හොයන්න කියන්නේ. T10 කීයද කියලා අහනවා රෝමී ඉලක්කම් 3ේදී n සමානයි 10යි අනිත් අගයන් මේ විදිහටම තියෙනවා. එහෙනම් සූත්‍රය ලියමු. Tn සමානයි a ධන n ඍණ එක වාරයක් d. එහෙනම් මම ලියනවා T10. a කියන්නේ 43ක්. ධන n කියන්නේ 10යි 10 ඍණ 1යි d කියන්නේ ඍණ 3යි. එහෙමනම් 43 ධන 9 වරක් ඍණ 3. එහෙනම් 43 ධනයි ඍණයි ඍණ 9 වරක් 3 27යි. අඩු කරන්න වෙනවා එහෙනම් 43න් 27ක්. එවිට උත්තරේ හම්බ වෙනවා කීයද? 16ක්. එහෙනම් 10 වන පේලියේ ඉන්නේ ශිෂ්‍යයෝ 16 දෙනෙක්. ඔන්න ඒ ටිකත් හරි. එහෙනම් අපි රෝමී ඉලක්කම් 4ට බලමු මොකද්ද වෙන්නේ කියලා. ත්‍රිකෝණාකාර අවස්ථාවෙන් පසු ඉරට්ට ස්ථානවල පිහිටි පේලි ඉවත් වී වෙනත් නිර්මාණයකට යොමු විය. ඉන්පසු පේලිවල ඉතිරි වන සිසුන් ගන්න. දැන් අන්න පොඩි ප්‍රශ්නයක් වෙනවා. මම තව චුට්ටක් මෙයාව දීර්ඝ කරන්න. මෙතන එනවා එතකොට 34ක්. මොකද්ද කියන්නේ? ත්‍රිකෝණාකාර අවස්ථාවෙන් පසු ඉරට්ට ස්ථානවල පිහිටි පේලි ඉවත් විය. මේගොල්ලෝ අයින් වෙනවා. එතකොට මේ අවසාන 15 හින්දා එයාත් ඉතුරු වෙනවා. ඉන්පසු පේලිවල ඉතිරි වී සිටින මුළු සිසුන් ගන්න. මම එහෙනම් තව පේලියක් මෙතන ලියන්නම් 33යි. හරි. එහෙනම් දැන් අලුත් ශ්‍රේණියක් හැදෙනවනේ. 43 37 ඊළඟට කීයද? මේක මෙතනින් අඩු වුණාම 31ක් එන්නේ නේ. 31 ඔය විදිහට රටාවක් එහෙම නැත්නම් අලුත් ශ්‍රේණියක් හැදෙනවා. දැන් අපෙන් අහනවා පේලිවල ඉතිරි වන මුළු සිසුන් ගණන කීයද? එහෙනම් මෙතනදී අලුතෙන් හදන්න වෙනවා මෙයාගේ A සමානයි 43යි. ඒ වගේම D සමානයි කීයද? මෙන්න මෙතන 43න් 36ක් අඩු කරන්න වෙන්නේ ඍණ 6ක්. ඒ වගේම L සමානයි යා නම් වෙනස් වෙන්නේ නැහැ 1යි. පේලි ගාන n සමානයි දැන් ඉරට්ට සංඛ්‍යා ටික 15න් ගියපුවාම අයින් වුණාම n සමානයි 8ක් වෙනවා. එහෙමනම් මෙන්න මෙතෙන්ට අපට SN සූත්‍රය දැම්ම හැකි කෙටි සූත්‍රය. SN සමානයි n බෙදීම 2යි a ධන l. මොකද අවසාන පදේ දන්න නිසා දිග සූත්‍රයට යන්න ඕනේ නැහැ. එහෙමනම් මම ලියනවා S8. 8 බෙදීම 2යි a කියන්නේ කීයද? 43යි. l කියන්නේ කීයද? 1යි. එහෙමනම් මෙතන එනවා 4යි මේ දෙන්න බෙදුවා. 4 ගුණ කිරීම 44. එහෙනම් එවිට උත්තරේ එනවා කීයද? 4 වරක් 4 16න් 6 එකක් ඉතිරි 16යි 1යි 17. එහෙනම් මුළු ශිෂ්‍යයෝ ගාන 176යි. ඔන්න ඔය විදිහට ඒ ගැටලුවටත් අපිට උත්තර ලියන්න හැකියාව තියෙනවා. එහෙමනම් අපි බලමු 8 වෙනි ගාන. සුපුරුදු පරිදිම ජ්‍යාමිතික නිර්මාණ ගානක් ඇවිල්ලා තියෙන්නේ. මම මෙහෙම කරා නම් මේකේ දල සටහනක් ඇඳ ගන්න එක මගේ පුරුද්දක් වෙලා තියෙනවා. මුලින්ම කියනවා PQ 8යිලු. එහෙනම් මං මෙතන දාන්නම් PQ සමානයි 8යි cm. ඊට පස්සේ QR 7යිලු. Q කෝණයේ අංශක 30යිලු. එහෙමනම් මෙන්න මෙතන අංශක 30යි. ඊට පස්සේ PQ QR. එහෙනම් මෙන්න මේ කොටස 7යි cm. මම මේ දල වශයෙන් අදිනවා. ඔන්න ත්‍රිකෝණයේ නිර්මාණය කරා. ඊට පස්සේ කියනවා R හරහා PQR. එහෙනම් මෙතන R නේ. ඊළඟට කියනවා R හරහා PQට සමාන්තරව රේඛාවක් නිර්මාණය කරන්න. මම කෝකටත් කියලා මෙහෙම දාගන්නම්. R හරහා PQට සමාන්තරව රේඛාවක් නිර්මාණය කරගන්නලු. දැන් මම මේ දල සටහන අඳින්නේ මට ඉස්සරහට උවමනා වෙන හින්දා. ඊට පස්සේ කියනවා PQ හි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කර. හැබැයි හොඳයි කෙලින්ම කියනවා මේ පාර ලම්බ සමච්ඡේදකය නිර්මාණය කර ඉහත ඇඳි සමාන්තර රේඛාව ඡේදනය වන ලක්ෂය O ලෙස නම් කරන්න. එහෙනම් මට පුළුවන්කම තියෙන්න ඕන මොකද්ද? QR ගේ ලම්බ සමච්ඡේදකය. ඔහොම එක්කෙනෙක් කියලා අපි හිතමුකෝ. ඔය වගේ වේවිනේ නේ. ලම්බ සමච්ඡේදකය. මම මෙතන අංශක 90යි. මෙන්න මෙතන තමා O වෙන්නේ. O ලෙස නම් කරන්න. O කේන්ද්‍රයේද OR අරයද වන වෘත්තයක් නිර්මාණය කරන්න. ඉතින් අපේ පුතලා දුවලා දන්නවා එහෙමනම් මෙන්න මේ විදිහේ වෘත්තයක් තමයි එන්න ඕන කියලා.
ඊට පස්සේ කියනවා RO මෙතන R තියෙනවා O තියෙනවා RO රේඛාව දික්කරයේ වෘත්තය මත හමුවන ලක්ෂය S ලෙස නම් කරන්න. එහෙනම් මෙතන S ලෙස නම් කර S දී වෘත්තයට ස්පර්ශකයක්. එහෙනම් S වලදී වෘත්තයට ස්පර්ශකයක් ගහන්න වෙනවා. මෙන්න මේ විදිහට ගෑවිලා යන්න ස්පර්ශකයක් ගහන්න වෙනවා. මේක නිකන් ස්පර්ශකයක් බව මතක තියාගන්න. නිර්මාණය කරද්දී අපි මේ ටික කරන විදිහ බලමු. එහෙමනම් මේ කොටස මම පොඩ්ඩක් උඩින් තියන්නම්. මුලින්ම තිබ්බේ අපිට ත්‍රිකෝණය නිර්මාණය කරන්න. මම කළු පාටින්ම ගන්නම්කෝ මේ රේඛා ටික. මෙතනදී මම කව කටුව ගන්නවා. හරි. ඔන්න හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? මෙන්න මෙයාව සෙන්ටිමීටර 8කට හදා ගන්න ඕන. හරි. ඔන්න මම 8කට හදාගත්තා. ඊට පස්සේ ඡාප සලකුණු කරන්න එපා. මේ පැත්තට ඡාපයයි මේ පැත්තට ඡාපයයි. එහෙමනම් මම ලියනවා PQ. PQ 8යි cm. ඊළඟට Q ගාව මට අංශක 30ක කෝණයක් හදාගන්න වෙනවා. Q ගාව අංශක 30ක කෝණයක්. මෙතනදී මම මෙහෙම ඡාපයක් ඇඳලා ටිකක් වේගෙන් නිර්මාණය කරන්න. මෙන්න මෙහෙම ඡාපයක් කැපුවොත් 60යි. හැබැයි ඒ කොටස නැවත දෙකට බෙදුවොත් මෙතන තියලා ඡාපයක් කැපුවා. මෙතන තියලා ඡාපයක් කැපුවා. එහෙනම් මෙන්න මෙතන ඇඳපුවාම මෙන්න මේ කොටස අංශක 30යි. හැබැයි ගුරුවරයාට පැහැදිලිව පේන්න තියෙන්න ඕන පුතේ දුවේ මෙන්න මෙතන කියන්නේ මෙන්න මේ ඡාපේ කපපු බව. ඔන්න මම මෙතෙන්ට ගත්ත අංශක 30යි. ඊළඟට කියනවා QR කීයක්ද? සෙන්ටිමීටර 7ක්. මෙතන තිබ්බ ලෝහ තුඩ මෙන්න මේ ඡාපේ එහෙම පැහැදිලිව පේන්න තියෙන්න ඕන. ඔන්න මං යාව ඇඳලා. එතකොට මෙතන මට ගත්ත හැකි කීයක්ද? R. ඊළඟට අපිට කියනවා PQR ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. ඉතින් ලකුණු 3ක වගේ ප්‍රමාණයක් ලැබෙවි මෙතෙන්ට. ඔන්න ඒක හරි. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මෙයා හරහා R හරහා PQට සමාන්තර රේඛාවක්. මෙතන අංශක 30යි. මේක ක්‍රම දෙකකට හැදුවේ හැකි. මම නම් වාසි වෙන විදිහට මෙන්න මෙහෙම කරන්නම් කෝණය පිටපත් කිරීම ගන්නවා. මෙතෙන්ට ගත්තා. මෙන්න මේ දුරම මැන ගත්තා. මම ඒක නිල් පාටින් කරන්නම් ඔයාලට පැහැදිලිව පේන්න. මෙන්න මෙතෙන්ට දැන් කව කටුවේ අර ඡාප දුරම තියෙන්නේ. ඔහොම ඡාපයක් කැපුවා. ඊළඟට මෙන්න මෙතෙන්ට ගත්ත ලෝහ තුඩ මෙන්න මේ දුර මැන ගත්තා. ඊළඟට මම මෙතනින් තිබ්බ ලෝහ තුඩ මේ පැත්තෙන් කැපුවා. හරි. දැන් ඊට පස්සේ මට පුළුවන් මෙන්න මේ රේඛාව මේ විදිහට ඇඳ ගන්න. මේක හරියටම සමාන්තර වෙන්න නිර්මාණය පැහැදිලිව තියෙන්න ඇඳ ගන්න. හරි. ඊළඟට තියෙනවා මොකද්ද? ඒ නිර්මාණය මම කොළ පාටින් කරේ ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කරන්න ඕන. එහෙමනම් PQ ලම්බ සමච්ඡේදනය කරන්න ඕන. ඔබට නම් ඉතින් විභාගෙදී පැන්සල විතරයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒත් හුරු වුණාම ගැටලුවක් වෙන්නේ නැති වෙයි. මේ පැත්තට ඡාපයයි ඒ වගේම මේ පැත්තට ඡාපයයි. ඒ දුරම තියාගත්තා. ලෝහ තුඩ මේ පැත්තෙන් ගත්තා ඡාපය කැපුවා. මේ පැත්තෙන් ඡාපය කැපුවා. ඊළඟට මම මේ ලක්ෂ දෙක යා කරන්නම්. ඔයාට නම් කෝදුව තියලා යා කරන්න වෙන්නේ. ඔන්න ඔය විදිහට යා කරන්න. එවිට අපිට කියනවා මේ ගානේ O කියලා නම් කරන්නලු මේ දෙන්න ඡේදනය වන ස්ථානේ. මෙන්න මෙයා O. ඊළඟට කියනවා මොකද්ද? O වල ඉඳන් R ට අර විදිහට ගන්නලු. O ඉඳන් R. හරි. ඔන්න ඔය විදිහට හරියට ඒක තියාගන්න ඕන. ඊට පස්සේ මේ රූපය නිවැරදිද කියලා බලන්න හරි ලේසි. R සහ Q හරහා මේ ලක්ෂය යන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ පාදය දික් කරපුවාම හැදෙනේ මෙන්න මේ ලක්ෂය S කියලා කියනවා. S. හරි. දැන් ඊට පස්සේ මෙන්න මේ රේඛා මෙන්න මේ S ලක්ෂය මතදී වෘත්තයට ස්පර්ශකයක් අඳින්න කියනවා. ඔබ දන්නවා දැන් මේකේ කේන්ද්‍රය වුණේ O. කේන්ද්‍රයේ සිට පරිධියට අඳින රේඛාව ස්පර්ශකයට ලම්බ වෙන්න එපා. අන්න ඒ ප්‍රමේය පාවිච්චි කරලා
මට පුළුවන් මෙන්න මේ නිර්මාණය කරන්න. එහෙමනම් මං S වල තිබ්බ ලෝහ තුඩ දෙපැත්තෙන්ම සමාන දුරවල් දෙකක් මැනගත්තා. දැන් මට පුළුවන් මෙන්න මේ රේඛා ඛණ්ඩය ලම්බ සමච්ඡේදනය කරන්න. මේ පැත්තෙන් ඡාපයයි ඒ දුරම ගත්තා මේ පැත්තෙන් ඡාපයයි මෙතන තිබ්බ ලෝහ තුඩ මේ පැත්තෙන් ඡාපයයි ඒ දුරම ගත්තා මේ පැත්තෙන් ඡාපයයි. ඊළඟට අපිට පුළුවන් මේ දෙන්න මෙහෙම යා කරන්න. ඉතින් මේ අවුරුද්දේ විශේෂයක් තියෙනවා කිසිම හේතු ඇහිීමක් නැහැ මේ ගානේ. මම හිතන්නේ නිර්මාණ ගොඩක් තියෙන නිසා වෙන්නේ නැති. ඔන්න ඔය විදිහට අපිට ඒ නිර්මාණය ඉවර කරන්න පුළුවන් මේ විදිහට ගෑවිලා යනවා. මෙතනදී එක පැත්තක ඡාප නැති වුණත් කමක් නැහැ. නමුත් මම වඩා නිවැරදි බව පෙන්වන්න මේ දෙපැත්තෙම ඡාප නිර්මාණය කරා. ඔන්න ඔය විදිහට ජ්‍යාමිතික නිර්මාණ ගානට අපට උත්තර ලියන්න හැකියාව තියෙනවා. එහෙනම් අපි ඊළඟ ගාන බලමු කොහොමද පිළිතුරු ලියන්නේ කියලා. පොඩ්ඩක් බලමු 9 වෙනි ගාන කියවලා. මොකද කියන්නේ? කේන්ද්‍රය O වූ වෘත්තයේ PQ විස්කම්භය R දක්වා දික් කර ඇත. විස්කම්භයක්ලු O කියන්නේ කේන්ද්‍රය. මගේ පුරුද්දක් තියෙනවා. ඔහොම ලකුණු කරගන්න. ඊට පස්සේ කියනවා AB වෘත්තයට ඇඳී ස්පර්ශකයකි. AB වෘත්තයට ඇඳී ස්පර්ශකයක්. ඊළඟට කියනවා PV ජාය මගින් APO සමච්ඡේදනය කරනවලු. APO සමච්ඡේදනය කරන්නේ කවුරු මගින්ද? PB ජාය මගින්. APO. එහෙනම් මෙන්න මේ කෝණයයි සමානයි. චුට්ටක් එහෙම දාගන්න. හරි. ඊළඟට කියනවා PT හා PV රේඛා. කවුද? PT හා OV රේඛා SCD ඡේදනය වේ. හරි. දැන් අපි අහන්නේ මොනවද? කියනවා OSTQ. මම ඒ රේඛාව වැඳ ගන්නම්. OSTQ. මෙන්න මේ දුඹුරු පාටින් ඇඳපු වෘත්ත චතුරස්‍රයක් බව සාධනය කරන්න. ඉතින් වෘත්ත චතුරස්‍රයක් බව සාධනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. සම්මුඛ කෝණ පරිපූරකයි කියලා පෙන්වන එක හෝ ඒක තමයි වඩා සුදුසුම ක්‍රමය. දැන් බලමු. මෙන්න මෙතන මම මේක හදන විදිහ විතරක් කියන්නම්. පිළිතුරු ලියන විදිහ ඔබ ලියා ගන්න. ඔබ දන්නවා කේන්ද්‍රයේ ඉඳන් ස්පර්ශකයට අඳින රේඛාව කේන්ද්‍රයේ සිට පරිධියට අඳින එහෙම නැත්නම් අරය වෘත්තයට අඳින එම ලක්ෂයේදී අඳින ස්පර්ශකයයි එකිනෙක ලම්බ වෙනවා. එහෙනම් මට කියන්න පුළුවන් මේ කෝණයත් 45යි මේ කෝණයත් 45යි. ඊළඟට දැන් මට මෙයාව 90ක් කියලා පෙන්වන්න වෙනවා. අංක එකටම කිව්ව හැකි PQ කියන්නේ විස්කම්භයක්. එහෙනම් විස්කම්භයක් මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය අංශක 90. මේ කෝණය 90යි නම් මෙන්න මෙතනත් 90යි කියලා පෙන්නුවොත් අපි දිනු. දැනටම මට කියන්න පුළුවන් මෙන්න මෙහෙම සිද්ධියක්. මේ බලන්නකෝ. මෙන්න මෙහෙම දෙයක් පුළුවන්. මෙන්න මෙයා 45යිනේ. මේ කෝණය 45යි. අර මම දැන් මේ පැත්ත 90යි නම් මේක හරියට දෙකට මැදින් බෙදනවා නම් මෙයා 45යි. ඊළඟට PR සහ OV කියන්නේ වෘත්තයේ අරයක්. සමද්විපාද ත්‍රිකෝණයක්. එහෙනම් මෙන්න මේ කෝණය 45යි නම් මෙතනත් අංශක 45යි. එහෙමනම් මෙන්න මෙතන කෝණය ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වෙන හින්දා අංශක 90ක් වෙනවා. ඒ පැත්ත 90යි නම් මේ පැත්තත් 90යි. එහෙනම් ඔබට කියන්න පුළුවන් SOQ 90යි STQ 90යි. එහෙනම් 90යි 90යි 180ක් වෙනවා. එහෙනම් OSTQ චතුරස්‍රයේ සම්මුඛ කෝණ දෙකක් පරිපූරක වෙනවා. ඒ හින්දා මේ දෙන්න වෘත්ත චතුරස්‍රයක් කියලා ලිව්වනම් හරි. ඊළඟට මොකද්ද කියන්නේ? ඊළඟට කියනවා PVT. මෙන්න මේ කෝණයයි OST. මෙන්න මේ කෝණයයි සමාන බව මොන විදිහෙන් හරි පෙන්වන්න කියලායි කියන්නේ. අපි කොහොමද මෙන්න මෙයාව හදාගන්නේ? හරි. මේ බලන්නකෝ. මෙන්න මෙතන මට දැන් මෙන්න මෙයා වෘත්ත චතුරස්‍රයක් කියන කතන්දරේ වුණ මම මේ ටික මකලා දාන්නම්. මේ ටික මට වැදගත් වෙන්නේ නැති නිසා. හරි. පුතාලා මෙතන බලන්න මට පේන දෙයක් තමා මං
ටිකක් මහත් නිල් පාට රේඛාවක් ඇඳ ගන්නම්කෝ. මට කියන්නකෝ PVTQ කියන්නේ මොකද්ද? වෘත්ත චතුරස්‍රයක් නේද? හරි. PVTQ කියන්නේ වෘත්ත චතුරස්‍රයක් නිසා මෙන්න මෙතන රතු පාටින් තියෙන කෝණයම මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට සමානද නැද්ද? සමානයි. හේතුව තමයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. ඒ වගේම දැන් ටිකකට කලින් අපි ඔප්පු කරා මොකද්ද? OSTQ කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. එතකොට මෙන්න මෙතන දම් පාටින් හැදෙන කෝණය මෙන්න මෙතන හැදෙන කෝණයට සමානයි. ඇයි? ඒකත් වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් බාහිරව හැදෙන කෝණය මේ කෝණයට සමානයි. ඒ හින්දා එන්නේ ඒ ගානත් අපිට සාධනය කරන්න පුළුවන්. මම හිතන්නේ ඔබ බොහොම අවධානයෙන් අහන් ඉන්න. එවිට කරුණු ටික ලියා ගන්න විතරයි තියෙන්නේ. මම ඒක බෝඩ් එකේ ලියන්න යන්නේ නැහැ වෙලා යන නිසා. ඔන්න ඔය විදිහට 9 වෙනි ගැටලුව වෘත්ත චතුරස්‍ර ආශ්‍රිතව තමයි තිබුණේ. හදලා ඉවර කරන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ ගැටලුවට යමු. 10 වෙනි ගැටලුවේ කියන්නේ මොකද්ද? අරය R සහ R ද උස සෙන්ටිමීටර 24ක් දවන සිජු වෘත්ත කේතුවක් සම්පූර්ණයෙන්ම පැණි බීම වලින් පුරවා ඇත. එම බීම පැත්තක දිග A වන පතුල සමචතුරස්‍රාකාර ඝනකාභ හැඩති භාජනයකට දායි. රූපයක් ඇඳගමු. පතුල සමචතුරස්‍රාකාරයි ඝනකාභයක්. හරි. මේකේ කියනවා අරය මෙයාගේ අරය R උස 24ක්. මෙයාගේ මෙතන ඉඳන් මෙතෙන්ට උස 24ක්. 24ක් වන කේතුවක් සම්පූර්ණයෙන්ම ජලය පැණි බීම වලින් පුරවා ඇත. එම පැණි බීම පැත්තක දිග A මේ පැත්තත් A මේ පැත්තත් A වන සමචතුරස්‍රාකාර ඝනකාභ හැඩති භාජනයකට දැමූ විට එහි H උසකට ජලය පිරුණි. H උසකට ජලය හරි පැණි බීමනේ එතකොට පිරෙන්න ඕනනේ. S උසකට H උසකට ඔන්න පැණි බීම පිරලා තියෙනවා. එහෙනම් කියනවා R වර්ගයේ සමානයි මෙන්න මේ බව පෙන්වන්නලු. එහෙමනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? කේතුවේ පරිමාව සමානයි මෙන්න මේකේ ජලය පිරුණු පරිමාවට. නැත්නම් පැණි බීමනේ පැණි බීම පිරු කොටසේ පරිමාව. හරි. කේතුවක පරිමාව මට ලිව්ව හැකි 3න් 1යි 5r වර්ග h සූත්‍රය දීලා තියෙනවා. පැණි බීම පුරවපු කොටසේ හරස්කඩ වර්ගඵලය a ගුණ කිරීම h. එහෙමනම් දැන් අපි මෙයාට අගයන් ටික ආදේශ කරමු. 3න් 1යි උත්තරේ 5 තියෙනවා. එහෙනම් 5ට අගය ආදේශ කරන්න එපා. තේරුමක් නැහැ. r වර්ගය. r වර්ගයක් තියෙනවා. h කියන්නේ කීයක්ද? 24ක්. මෙතන එනවා a වර්ගයේ ගුණ කිරීම h. එහෙනම් මෙන්න මෙයාට මෙයා කැපෙනවා. එතකොට එනවා 8ක්. එහෙමනම් මට ලිව්ව හැකි 8යි 5r වර්ගය සමානයි a වර්ගය h. දැන් මෙතනදී ඔබට පේනවද r වර්ගය උක්ත කරලා තියෙන්නේ. එහෙනම් r වර්ගය සමානයි මෙතන එනවා a වර්ගය h. මෙතන පල්ලෙහාට මෙන්න මේ 8යි 5 ගෙනියමු. එහෙමනම් 8යි 5. ඔන්න ඔය විදිහට ගත්ත හැකි. ඊළඟට කියනවා දැන් මේ කොටස ඉවරයි. එහෙමනම් ලඝු ගානට යන්න තියෙන්නේ. මම මේ කොටස මකලා දාන්නම්. මොකද්ද කියන්නේ? r වර්ගයේහි අගය ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයා එමගින් r හි අගය සොයන්නලු. මෙන්න මේක ලඝු ගණක වගුව භාවිතයෙන් තමයි r වර්ගයේ අගය ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න කියන්නේ. එහෙනම් r වර්ගය සමානයි a වල අගය 7යි. එහෙනම් 7 වර්ගය. ගුණ කිරීම h වල අගය කීයද? 4.5යි. බෙදීම 8 ගුණ කිරීම 5 කියන්නේ කීයක්ද? ඒගොල්ලෝ ගන්න කියනවා 3.14ක් කියලා. එහෙනම් මම ලියනවා මෙහෙම. LG R වර්ගය සමානයි එකපාර මම ලියන්නම් LG 7 වර්ගයනේ. ඒක මට මේ විදිහට ලිව්ව හැකියි. ධන LG 4.5යි. ඍණ මේ හරේ තියෙන සෙට් එකම නිසා LG 8 ඊට පස්සේ ඍණ නැත්තම් මේ දෙන්න එකතු කරලා ඒ සම්පූර්ණ උත්තරේ අඩු කරන විදිහට ලිව්වත් හරිය. කියන්නේ මෙහෙම. ඒකට වරහණක් එන්න ඕන. LG 3.14.
ඔන්න ඔය විදිහට ලියනවා නම් හරි. මේ සෙට් එකමනේ බෙදෙන්නේ. එහෙමනම් මට ලියුව හැකි 2 ගුණ කිරීම බිඳුවයි දශම ධන මෙයත් බිඳුවයි දශම ඍණ මම මේක එකපාරම ලියන්නම් ධනයි ඍණයි ඍණ ධනයි ඍණයි ඍණ. සේරම බිඳුවයි දශම මේ පාර ලඝුවලදී ලොකු ගැටලුවක් වෙලා නැහැ. එහෙමනම් මම මේකේ ලඝු වගයන් ටික දාන්නම්. 7 ලඝු වගේ එනවා 8යි 4යි 5යි 1ක්. එතකොට 45 බිඳුව 6යි 5යි 3යි 2ක්. ඊළඟට 8 ලඝු වලගේ එතකොටත් එන්නේ මෙතන බිඳුවයි දශම 90යි 31ක්. අපි ලේසියට එහෙම කියමු. ඒ වගේම 31 4 එනවා බිඳුවයි දශම 46යි 49යි නේ. 49යි 6යි 9යි. ඉතින් මෙන්න මේ ටික සුළු කරපුවාම අපට පිළිතුර ලැබේවි 0.9යි 4යි 4යි 4ක්. එහෙමනම් දැන් මට ලියන්න පුළුවන් r වර්ගය සමානයි ඇන්ටිලොග් 0.9යි 4යි 4යි 4ක්. එහෙමනම් උත්තරේ එනවා කීයද? මේකේ අගය ආසන්නවම තියෙන්නේ කීයද? 8.79යි 7යි 7යි 1ට. 8. මෙතනදී මෙන්න මෙතන 3ක් එන්නේ. එවිට උත්තරේ එනවා 8.7යි 7යි 8යි 1. මම ලඝු බලද්දි චුට්ටක් වැරදුනාක් දන්නේ. එහෙමනම් මෙතන අපෙන් අහන්නේ r වර්ගයේ අගය ආසන්න පූර්ණ සංඛ්‍යාවට. එහෙනම් මම ලියනවා r වර්ගය සමානයි ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගත්තාම 9යි. එමගින් r හොයන්නලු. එහෙනම් මට ලියුව හැකි r සමානයි කීයද? 3යි කියලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට ඒ ගැටලුවට සම්පූර්ණයෙන් උත්තර ලියන්න හැකියාව ලැබෙනවා. මෙතනදී ලඝු අගයන් 4ක් හොයන්න තියෙනවා. ඉතින් පූර්ණාංශ වෙනස් වෙන්නේ නැති හින්දා එහෙම ගැටලුවක් නැහැ. හරි. එහෙනම් අපි යන් ඊළඟ ගැටලුවට කොහොමද උත්තර ලියන්නේ කියලා බලන්න. එහෙනම් 11 වෙනි ගාන. 11 වෙනි ගාන විදිහට තියෙන්නේ රූපයේ PQRS සමාන්තරාශ්‍රයක්ලු. එහෙනම් මං සමාන්තරාශ්‍රයක් වෙන බව පෙන්වන්න මේ විදිහට සමාන්තර රේඛා ඇඳ ගන්නම්. ඒක වඩා හොඳයි. ඊළඟට කියනවා මේකේ කියනවා SR සහ ST පාද දිගින් සමානයිලු. ඒ කියන්නේ මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයි. මෙතන මේ සම්පූර්ණ එකන සමානද ඊළඟට කියනවා QR හා මෙතන එන්න ඕන QT QR හා RT වෙන්න බෑනේ. මෙතන QT වෙන්න ඕන. මේ දෙන්නත් දිගින් සමානයිලු. දී ඇති රූපයේ ඔබේ උත්තර පත්‍රය පිටපත් කරගන්න. හරි පිටපත් කරගත්තා. ඊට පස්සේ කියනවා MTQ ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක්. MTQ මෙන්න මේ ත්‍රිකෝණය සමද්විපාද බව පෙන්වන්න කියනවා. හරි. මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේ. ඔන්න බලන්න පුතාලා වෙනදී. මේ PQRS කියන්නේ සමාන්තරාශ්‍රයක්. එහෙමනම් QR පාදය මෙන්න මේ පාදයට දිගින් සමානයි. එතකොට ඒ කොටසම මේ කොටස සමානයි. ඊළඟට අපිට මොකද්ද කරන්න පුළුවන්? දැන් කොහොම හරි එතන හරි මම මේ ගාන පළවෙනි වතාවට හදන්නේ ඔයගොල්ලොත් එක්ක. ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? අපි තව මොකක් හරි බලමු. මෙන්න මේ පාද දෙක සමානයි කියලා කිව්වනේ ST සහ SR හරි. එහෙමනම් මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි සමානයි. ඇයි ඒ සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේයන්. ආයෙත් කියන්න ST සහ SR සමාන හින්දා මෙතන R ගාව කෝණයයි T ගාව කෝණයයි සමානයි. ඒ වගේම පුතා මේක සමාන්තර සරල රේඛා දෙකක්. මෙතන පේනවද ඔයාට සමාන්තර සරල රේඛා දෙකකින් හැදෙන අනුරූප කෝණ දෙකක් මේ තියෙන්නේ. එහෙනම් මේ කෝණේ සමානයි. එතකොට මේ කෝණ දෙක සමාන වුණා. ඒ කෝණ දෙක සමාන නිසා මට කියන්න පුළුවන් මෙන්න මේ පාදයට මේ පාදයේ සමානයි. ඒ නිසා මේක සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. ඔන්න ඒ කොටස හරි. මං ජ්‍යාමිතියේ පිළිතුරු ලියන කොටස මම ලියන්නේ ඔබ ඒ තුරුතුරු ටික ලියා ගන්න. මම මේ වීඩියෝ එක යටින් මාකින් එකක් දාලා තියන්නම්. එවිට ඒකිනුත් බලා ගන්න හැකියාව තියෙනවා. ඊළඟට කියනවා PSM කෝ PSM කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය සහ TMQ
මේ දෙන අංග සම බව පෙන්වන්නලු. දැනට මට කිව්ව හැකි මීට කලිනුත් කියුණා මේ පාදෙට මේ පාදේ සමානයි. ඒ වගේම මෙන්න මෙතන තියෙන කෝණෙට මෙතන තියෙන කෝණය සමානයි සමාන්තර සරල රේඛා අතර තියෙන ඒකාන්තර කෝණය. ඒ වගේම මෙතන තියෙන කෝණෙට මෙතන තියෙන කෝණෙත් සමානයි ඉහත හේතුවමයි. එහෙනම් කෝණ දෙකයි අනුරූප පාදයයි. ඒ යටතේ මේ දෙන්න අංග සමයි. ඊළඟට කියනවා SQTP මෙන්න මේක සමාන්තරාශ්‍රයක් බව හේතු දක්වමින් සඳහන් කරන්න. ඉතින් බොහොම පොඩි දෙයක් තියෙන්නේ. මේ පාදයට මේ පාදය සමාන්තරයි. ඇයි PQRS සමාන්තරාශ්‍රයක් හින්දා මේ දෙන්න සමාන්තරයි. ඒ පාදෙම දික් වෙලා තියෙන හින්දා මේ දෙන්න සමාන්තරයි. ඒ වගේම ත්‍රිකෝණ දෙක අංග සම නිසා මේ පාද දෙකත් සමානයි. එතකොට ඔබ දන්නවා යම් චතුරස්‍රයක සම්මුඛ පාද යුගලයක් සමානයි හා සමාන්තරයි නම් ඒ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක්. ඉතින් බොහොම පහසුවෙන් ඒ ගාන අපිට සාධනය කරන්න හැකියාව ලැබුණා. එහෙමනම් මෙදා පාර පේපර් එක ටිකක් ලේසි වගේ කියලා හිතෙනවා. ගිය පාර උතුරු මැද පළාත් පේපර් එකට වඩා. හරි. එහෙමනම් අපි බලමු 12 වෙනි ගානට කොහොමද උත්තර ලියන්නේ කියලා. 12 වෙනි ගාන. 12 වෙනි ගාන කියන්නේ මොකද්ද? ක්‍රීඩා සමාජයක සමාජිකයින් 190ක් සිටින අතර ඉන් 100ක් පිරිමි ළමයි වේ. පොඩ්ඩක් ගාන කියවමු. මොකද මම මේ ටිකක් උත්තර පත්‍ර බලලා ටික කාලයක් මට ගාන මතක නැහැ. කියනවා මෙම පිරිමි ළමයින්ගෙන් 35ක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අතර 20ක් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙති. වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙන නමුත් ක්‍රිකට් ක්‍රීඩා නොකරන ගැහැණු ළමයි ගණන 25යි. හොඳයි මෙතනදී මිදාපාර කුලකය ඇඳලා දීලා තියෙනවා. කියන්නේ වෙන් රූපය ඇඳලා දීලා තියෙනවා. මම හැමදාම දෙන උපදේශයක් තමයි සම්පූර්ණයෙන්ම මුලින්ම ගාන කියවන්නේ. හැබැයි මෙතනදී වෙන් රූපය ඇඳලා තියෙන නිසා ඒක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි දත්ත ටික ලකුණු කරගමු. මෙහෙම කරන්න මේ ගාන චුට්ටක් කුඩා කරලා මේ හරියෙන් තියාගන්න. මේ හරියට ගන්නම්. ගාන හරි. මොකද්ද කියන්නේ ක්‍රීඩා සමාජයක සමාජිකයින් 190යි. එහෙනම් සර්වත්‍ර 190යි කියලා ලකුණු කර හැකියි. සිටින අතර පිරිමි ළමුන් 100ක් වේ. එහෙනම් මේ වෘත්තය තුල 100ක් ඉන්නවා. මෙම පිරිමි ළමුන්ගෙන් 35 දෙනෙක් 35ක් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන අතර පිරිමි ළමයිගෙන් 35ක් තමා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්නේ. හොඳට අහගන්න. පිරිමි ළමයිගෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන 35යි නම් මේ 8 දෙනයි මෙන්න මෙතන ඉන්න කෑල්ලයි තමයි 35ක් වෙන්නේ. ඒ නිසා මෙන්න මෙතන මේ 35 ලියන එක වඩා සාධාරණයි. එහෙනම් මෙතනම මම හදනවා ඔන්න 35යි. එහෙනම් 35න් 8ක් ගියපුවාම මෙන්න මෙතන කොටස මට දාන්න පුළුවන් 27යි. 35න් 8ක් අඩු කරා. ක්‍රීඩාවේ යෙදෙන අතර 20 දෙනෙක් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙති. එහෙනම් පිරිමි ළමයිගෙන් 20ක් තමයි මම එහෙනම් මෙතන දාන්නම් පිරිමි ළමයිගෙන් 20ක් තමයි වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙන්නේ. එහෙනම් මේ 20න් 8ක් මෙතෙන්ට ගියා කියන්නේ මෙතන ඉන්නවා 12. ඊට පස්සේ කියනවා වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙන නමුත් ක්‍රිකට් ක්‍රීඩා නොකරන වොලිබෝල් සෙල්ලම් කරනවා හැබැයි ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ ගැහැණු ළමයි 25 දෙනෙක් ඉන්නවලු. වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙනවා. ඒ කියන්නේ මේ රවුම ඇතුලේ ඉන්නවා. ක්‍රිකට් සෙල්ලම් කරන්නේත් නැහැ ගැහැණු ළමයි. එහෙනම් මෙන්න මේ කොටසට එනවා කීයක්ද 25යි පිරිමිනෝ වෙන්නත් එපා 25ක් ගැහැණු ළමයි වේ. හරි. ඊට පස්සේ කියනවා තොරතුරු ඇතුළත් කරන්න ඕන දැනට තොරතුරු ටික ඇතුළත් කරා. ඒ ටික හරි. ඊට පස්සේ කියනවා වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙන්නන් 60ක් සිටිනවා. වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙන්නු දැනට ඉන්නවලු 60. හරි. 60ක් සිටිනම් ක්‍රිකට් හා වොලිබෝල් ක්‍රීඩා දෙකෙහිම යෙදෙන ක්‍රිකට්ුයි වොලිබෝලුයි දෙකෙහිම යෙදෙන ගැහැණු ළමයි ගන්න. ඒ කියන්නේ මෙන්න මේ කොටස අපිට පුරවන්න වෙනවා. මේ කොටස් දෙකම 20යි 20යි 25යි 45යි. එහෙනම් මේ කොටස එනවා කීයක්ද? 15ක්. එහෙනම් අපිට ලියුව හැකි 15යි කියලා. ඊළඟට කියනවා ක්‍රිකට් ක්‍රීඩා කරන මුළු පිරිස 70ක් නම් කො මෙන්න මේ කොටස 70ක් නම් 70 දෙනෙක් නම් මෙම ක්‍රීඩා දෙකම නොකරන ගැහැණු ළමයි ගන්න. මේ ක්‍රීඩා දෙකම කරන්නේ නැති ගැහැණු ළමයි ගන්න. කියන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන්නෙත් නැහැ වොලිබෝල් සෙල්ලම් කරන්නෙත් නැහැ. මේ රවුමින් එළියේ ඉන්න පිරිස අහනවා. මේ රවුම 100යි. අපි කොහොමද ගන්නෙ? හරි. මෙන්න මෙහෙම කරමුකෝ.
මෙන්න මෙතන මට මේ කොටස හොයාගන්න වෙනවා. මෙතන 20යි 27යි 47යි මම මේ කොටස හොයන්න යන්නේ. සේරම ඉන්නවා 100ක් අඩු කරපුවාම බිඳුවයි මෙතන 9න් 4ක් 5යි 53යි. දැන් චුට්ටක් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මොකද්ද කියන්නේ? ක්‍රිකට් ක්‍රීඩා කරන මුළු පිරිස 70 දෙනෙක් නම් ක්‍රීඩා දෙකම නොකරන ගැහැණු ළමයි ගන්න. ඒ කියන්නේ ක්‍රිකටුත් නැහැ, වොලිබෝලුත් නැහැ, පිරිමිත් නෙවෙයි. මේ එළියේ ඉන්න පිරිසනේ අහන්නේ. එහෙනම් මෙහෙම කරමු. මෙතන ඉන්නවා සම්පූර්ණයෙන් 70ක්. මම ඒ 70 ලියාගත්තා. මේ 70යි ඊට පස්සේ මෙන්න මේ කොටස් තුනේම ඉන්නවා කීයක්ද? 25යි 12යි. කීයක් දෙන්නේ 37යි. ඒ වගේම තව ඉන්නවා 53ක්. මේ සෙට් එකම එකතු කරමු බිඳුවයි මෙතන 10යි 16යි. 160යි. එහෙනම් එළියේ ඉන්න ඕන කී දෙනෙක්ද? 30 දෙනෙක්. එහෙමනම් මට උත්තරේ ලිව්ව හැකි 30යි කියලා. ඇයි 190ක් නෙමෙයි සේරම හිටියේ. ඒතකොට 160යි නම් තව 30ක් ඉන්න ඕන. ඒක ඕන අපට හදන ක්‍රමෙත් පෙන්වුව හැකි. මෙන්න මෙහෙම පෙන්වුව හැකි. 190න් අඩු කරා 160ක් එවිට 30යි. ඊළඟට කියනවා අඳුරු කළ පිරිස වචනයෙන් විස්තර කර කුලකාංකණයෙන් ලියන්න. අඳුරු කළ පිරිස. මොකද්ද? ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් යෙදෙන පිරිමි නෝන ළමයි කියනවට වඩා හොඳයිනේ. මොකද්ද? ගැහැණු ළමයි. ක්‍රිකට් මෙහෙම ලියනවා. මෙම ක්‍රීඩා සමාජයේ මෙන්න මේක සංගල වරහන් ඇතුළේ ලියන්න. මෙම ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයි. මෙම ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් යෙදෙන ගැහැණු ළමයි. එතකොට මේක කුලකාංකණයෙන් ලියන්න කියනවා. ඒ සඳහා තමයි මේ ඉංග්‍රීසි අකුරු දීලා තියෙන්නේ. මෙතනදී අපිට මෙන්න මෙහෙම කිව්ව හැකි. C කුලකයට අයිති. හැබැයි B සහ W කියන කුලක දෙකටම අයිති නෑ. අපි එහෙනම් B සහ W මේලෙන් මෙයාව අයින් කරනවා. ඒකට ඡේදනය කියලා ඔන්න ඔය විදිහට ලියන්න අපට හැකියාව තියෙනවා. වෙනත් උත්තරයක් තියෙන්න පුළුවන්. හොඳයි. එහෙමනම් දුවේ පුතේ ඔන්න උතුරුමැද පළාතේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයට මම මේ වෙද්දි පිළිතුරු ලියලා ඉවර කරා. පළවෙනි කොටස මීට සති කිහිපයකට කලින් තමයි මම අප්ලෝඩ් කරේ. එහෙමනම් ඔන්න දෙවන කොටසටත් පිළිතුරු ගෙනාවා. ඒ අනුව 11 ශ්‍රේණිය මේ වසරේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලබා දුන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු විවරණය ගෙනාවා. ඉතින් මේ කාර්ය කරගෙන යාමේදී දිරිමත් කිරීමට ඔබටත් දායක වෙන්න පුළුවන්. ඉතින් ඔන්න තියෙනවා පල්ලෙහා subscribe button එක press කරන්න. press කරලා notification all දාලා තියාගන්න. ගණිතය හෝ අධ්‍යාපනය සම්බන්ධ වැදගත් දෙයක් එකතු වූ සැනින් මං හැකි ඉක්මනින් මට වෙලාව ලැබෙන විදිහට ගේනවා. ඉතින් මොනවාම හෝ ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා comment section එක විවෘතයි. එහෙමනම් තවත් දවසක අලුත් වීඩියෝවකින් මුණ ගැහෙන්න. එතෙක් ඔයගොල්ලන්ට සුබම සුබ දිනයක් වේවා.